ප්‍රිය දෙව්දරුවෝ අන්තිම පුතේ සැම්සන්ගේ කෙස්වලින් බලය එළිවෙයි. අපි බලමු විනිශ්චයකාර පොත 16:19 ඉඳලා 21 දක්වා. දේශනාව කෙටිය. දිලෙයිලා සැම්සන්ව උකුලේ තබා සඩපළු 7ක්ම කපා දැම්මය. ෆිලිස්තීවරු සැම්සන්ගේ ඇස් උගුලා අන්ධ කළෝය. දෙවියන් වහන්සේගේ සුළු කොට ඉතන අන කඩමින් අන්ධ වෙන බව බොහෝ දන්න නැහැ. පටු මාර්ගය අතුල් වෙන්න මේ බොහෝ දෙනෙක් සුළු කොට ඉතලා අහක දානවා. නමුත් ඒකයි ජීවනට යන එකම මාර්ගයක්. බොහෝ සභාවට එන්න නම් ආශිර්වාද ලබා ධනවන්තයෝ වෙන්න සම්පත් ලබා ගන්නයි. බොහෝ මුදලට ප්‍රේම, තමුන්ට ප්‍රේම, සැපසෙල්ලමට ප්‍රේම කර සැබෑවෙන් වැටලා. මේ වචනය කියලා නැද්ද? මුදලට ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේට වෛර කරනවා. දෙවියන් වහන්සේටත් මුදලටත් ප්‍රේම කරන්න බැරි බව සඳහන් වෙයි. ප්‍රඥාවන්තයෝ ලැජ්ජාවට පත් කරන්න ලෝකේ මෝඩ දේවල්, පහත් දේවල්, සුළු කොට හිතන දේවල් දෙවියන් වහන්සේ දේව රාජ්‍යයට තෝරාගත සෙනග. එහෙනම් අපි අන්තිම පොතට යමු. එලිරව් 1:12 ඉඳලා 20 දක්වා. ඕකේ දැන්. අපෝස්තල යොහන් දුටු දර්ශනය. පහන් රුක් 7. පහන් රුක් 7 මැද මනුෂ්‍ය පුත්‍රයන් වාගේද දුටුමි. උන්වහන්සේගේ ඉස ගස්ද සුදු ලොම්සා සුදු හිමෙන් දුටුමි. අපි උන්වහන්සේගේ ලේ වලින් සෝදා සුදු ලොම්සා සුදු හිමෙන් සුදුනාය. උන්වහන්සේ අපේ ඉසය. උන්වහන්සේගේ ප්‍රධාන ස්ථානය වෙන ඉසට අපිය සම්බන්ධ කරලා තියෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. මනුෂ්‍ය කැමැති නොවෙයි. මනුෂ්‍යයාගේ තීරණය නොවෙයි. දෙවියන් වහන්සේගේ කැමැතින් අපි උන්වහන්සේගේ අලුත් මැවිල්ල. ආමෙන්. එනම් පාන් රුක් 7 නම් සභාවල් 7කි. කැරලි 7 නම් සභාවල් 7කි. 7 කියන්නේ දෙවියන් වහන්සේට සම්පූර්ණයි. එහෙමනම් සම්පූර්ණ සභාවල් ඉසට සම්බන්ධ වෙලා බව පැහැදිලි අපිට තේරුම් ගන්න පුළුවන්. පාන් රුක් දෙවියන් වහන්සේගේ ඥානයෙන් කුළුණු උඩ සභාවල් පිටුල තියෙන බව පැහැදිලිව තේරුම් ගන්න අපට පුළුවන්. මේක දෙවියන් වහන්සේ මුකින් පිට වෙන දෙපත් කැපෙන්න කඩුව දෙවියන් වහන්සේ වචනය සභාවට එන බව අපට ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ පිටවලා තියෙන දේවල් උන්වහන්සේ මුලින්ම සම්පූර්ණ ඉහළම පිළිගන්නවා. වෙන දේවල් දෙවියන් වහන්සේ පිළිගන්න නැත. එන අපි එමු සැම්සන්ගේ කෙස් තනියේ කැරලි 7ක් මෙන් පොඩි සුදුරකින් ඉසට අතුරුනාය. අපි තනියේ කැරලි 7ක් මෙන් සබාල් 7ක් මෙන් පොඩි සිදුරකින් පටු දොරකින් දෙවියන් වහන්සේ ඉසට සම්බන්ධ වුණා. මේක අපට අමතක වෙන්න බැරි දෙයක්. මේක සැබෑව. ගණන්
කරන්න බැරි කෙස් සැම්සන්ගේ ඉසේ තිබුණාය. දෙවියන් වහන්සේගේ ඉසේ ගණ්ඩ බැරි මහා සමුගයක් සිටියාය. හැබැයි පටු මාර්ගින් ගිය සෙනක පමණයි. නමුත් බොහෝ දෙවියන් වහන්සේ ඉසට ඇතුල්වෙන්ඩ සතුටින් ඉන්නවා. නමුත් බැරි වෙනවා. ඒක අපි බලමු. මත්තේයු 19 පරිශ්‍රය 24. ඔටුවාගේ ඉදිකට්ටකින් උපමා අපට දන්නවා. පොඩි ළමයෙකුට දන්නවා. ඔටුවත් කඹෙත් එකම වචනෙන් පිට වෙන්න තේරුම් දෙකකි. මේ වචන ඔටුවක් නොවේ, කඹයකි. ඉදිකට්ටට නූල. කඹේ මහත වැඩි නිසා ඉදිකටට සුදුසු නොවේ. නූල තවත් ලනුත් එක්ක පැටලිලා ඇඹරිලා කම්බයක් වුණ පසු පොඩි සිදුරකට ඇතුල් වෙන්න අපහසු. ඒ වගේ බොහෝ මුදලට ආසා වෙලා ලෝකේ පැටලිලා කම්බයක් වුණ පස්සේ, ඒ වගේ මහත් වුණ පස්සේ දෙවියන් වහන්සේගේ දිව්‍ය රාජ්‍යයට යන්න හරි අමාරු. සොරි. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරනවාද? මුලින් දෙවියන් වහන්සේ මලව නැගිට්ටා කියලා විශ්වාස කරනවාද? බයිබලයේ සැබෑව කියලා විශ්වාස කරනවාද? නමුත් ගැලවීම වැටිලා. හේතුව ජීවිතේ මාරු වෙලා නැත. මේකම ලොකුම ප්‍රශ්නය. යකත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නමුත් ගැලවීම නැත. මේකසා මගේ දේව දරුවෝ සභාවට සැමදා ගිලත් හැමදේම සභාව කරලත් ඔබගේ ජීවිතේ මාරු වුණ නැත්තම්, මේ පටු මාර්ගයට ඇතුළු වුණ නැත්තම් ටිකක් අමාරු දෙවියන් වහන්සේ දිව්‍ය රාජ්‍යයට යන්න. බොහොම ස්තුතියි. ආමෙන්.